හයි ගයිස්, ඉතින් ඔන්න අද අලුත් වීඩියක් ගෙන. ඉතින් ඔයගොල්ලෝ දන්නවද QN එකෙන් 3.8 කියලා මොඩල් එක රිලීස් කරලා තියෙනවා. ඉතින් මේක ගයිස් මාරම පවර්ෆුල් මොඩල් එකක්. ඉතින් අපිට මේක ෆ්‍රී ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඉතින් ඔන්න ඔය ටූල් එක ගැන. හරි, ඔය මොඩල් එක ගැන. හරි. ඉතින් මම මේක යටට එන්නම් මේ සයිට් එකේ. මේකේ දාලා තියෙනවා ඔය 3.8 එක ගැන විස්තර. හරි. මේකේ අවශ්‍යම දේවල් ටික මම පෙන්නන්නම්. මේක මොඩල් එක නම තමයි QN 3.8. ඉතින් මේක පැරාමීටර්ස් තියෙනවා කියලා කියනවා 2.4 ට්‍රිලියන්. හරි. ඉතින් අර බිලියන් පැරාමීටර්ස් තියෙන ප්‍රොජෙක්ට් එකක් විදිහට පටන් ගත්ත මේක දැන් 2.4 ට්‍රිලියන් පැරාමීටර්ස් තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් මාර හිතා ගන්නවත් බැරි තරම් ලොකු පැරාමීටර්ස් කවුන්ට් එකක්. ඉතින් මේකේ සෑහෙන ලොකු දේවල් ටිකක් තියෙනවා. දැනට තියෙන්නේ මේගොල්ලන්ගේ available වෙලා තියෙන QN 3.8 max preview කියන එක තමයි live තියෙන්නේ. ඒ කියන්නේ අපිට එළියට දාලා තියෙන දැනට. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරි. ඉතින් මේක second only to Fable 5. ඒ කියන්නේ මේක දැනට second වෙලා තියෙන්නේ Fable 5 එකට විතරයි. හරි. ඉතින් අපි බලමු මේකේ තව ගොඩාක් දේවල් තියෙනවා. අපි මේක යූස් කරලා බලන්න පුළුවන්. මම මේකේ නිකන් පොඩි සයිට් එකක් හදලා බැලුවා. කිසි අවුලක් නැහැ. සුපිරියටම තියෙනවා. හරි. ප්‍රයිසිං අරවා මේ ඔක්කොම මෙතන තියෙනවා. හරි. මම මේකේ link එකක් දාලා තියන්නම්. ඔයගලන්ට ID එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනවාද QN 3.8 ඊට පස්සේ DeepSeek V4 ඊට පස්සේ Kimi GLM මොහොම තමයි තියෙන්නේ. largest open weight model වලින් උඩින්ම ඉන්නේ. ඒ කියන්නේ පැරාමීටර් කවුන්ට් වලින් උඩින්ම තියෙන්නේ QN 3.8 එක. හරි. ට්‍රිලියන් ගානක් පැරාමීටර්ස් තියෙනවානේ. හරි. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. අපි බලමු. හරි. මේකේ බලමු තව වටින දේවල් තියෙදි කියලා. මේ සයිට් එකෙත් මම link එක දාලා තියන්නම්. ඔයගලන්ට අවශ්‍ය දේවල් බලා ගන්න පුළුවන්. මේක ලයිව් දාලා තියෙන්නේ ජුලි 19. දැන් අද 23 ජුලි 19 අද තමයි මම මේක දැනගත්තේ. නැත්නම් කලින්ම වීඩියෝ එක දානවා. හරි. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නා QN එක කාගේද කියලා අලිබබාලගේ. මේකට ෆන් කරන්නේ ඒගොල්ලෝ. මම හිතනවා ඕනර්ෂිප් එකත් ඒගොල්ලන්ගේ. මම දන්න විදියට. ඉතින් අපි බලමු QN කොහොමද ඇක්සස් කරන්න කියලා. QN 3.8 max preview කියලා තමයි මෙතන තියෙන මොඩල් එක. මෙතන මොඩල්ස් ගොඩක් තියෙනවා. මම දාලා තියෙන QN 3.8 max preview. ඉතින් මම මෙන්න මේ වගේ පොඩි prompt එකක් තමයි දාලා තියෙන්නේ. මට මෙහෙම food ordering website එකකට දෙන්න කෝඩ් එකක් කියලා. ඉතින් එයා කෙලින්ම මෙන්න මෙහෙම දීලා තියෙනවා. ඉතින් මම මේ කෝඩ් එක copy කරලා මම මේ blog එකකට දාලා බැලුවා. හරි. ඉතින් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් තමයි හැදිලා ආවේ. හරි. ඉතින් අවුලක් නැහැ පෙන්නේ. පොඩි prompt එකක් දීලා මම ටෙස්ට් කරගත්තේ. ඉතින් මේ විදිහට ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා. ඉතින් මම මේකේ වෙන මොකුත් දාලා නැහැ. හරි. මේ prompt එකේ මම දාලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ lines දෙක විතරයි. ඒ lines දෙකට මෙයා කෙලින්ම යාම ඇනලයිස් කරලා යා ගැලපෙන විදිහට හදලා දීලා තියෙනවා. ඉතින් මේක විශේෂත්වය තමයි මේකේ මම මුකුත් කියන්නේ නැතුව මෙයා මෙතන කාට් එකක් ඉඳන් ඇඩ් කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ සෑහෙන දියුණුයි. හරි. දැන් චීස් පීසා කියන එක ඕඩර් ගන්න ඕන එක්කෙනාට මෙහෙම ඇඩ් කියලා දුන්නට පස්සේ මෙතන කාට් එකට ඇඩ් වෙනවා. මෙතන කාට් එක ක්ලික් කරාට පස්සේ එයාගේ නමයි ෆෝන් නම්බර් එක ඩිලිවරි ඇඩ්‍රස් එක දැම්මට පස්සේ කෙලින්ම ඕඩර් via WhatsApp එක හරහා WhatsApp එකට සෙන්ඩ් වෙනවා. හරි. මම නිකන් එකක් කරලා පෙන්නන්නම්. මේ මෙතන කෝඩ් එකෙන් අපිට WhatsApp නම්බර් එක දාන්න පුළුවන්. ඒ රෙස්ටුරන්ට් එක අයිතිකාරයාගේ නම්බරේ දාන්න පුළුවන්. එතකොට මෙහෙම ක්ලික් කරපුවාම ඒ නම්බරේට තමයි යන්නේ. හරි. මෙන්න මේ නම්බරේ දැන් මේකේ ඩිෆෝල්ට් ආපු නම්බරේ මෙතෙන්ට ඔයාගේ නම්බරේ දාන්න පුළුවන්. එතකොට කෙලින්ම යාට WhatsApp එකේ මැසේජ් එකක් යනවා. ඉතින් ඒ වගේ ඇඩ්වාන්ස් විදිහට ඇවිල්ලා තියෙනවා. මම අර ලයින්ස් දෙකක් විතරක් දාලා ජෙනරේට් කරපු සයිට් එකේ. හරි. ඒ කියන්නේ මේ මෙච්චරයි දැම්මේ. හරි. මේ දෙක දාලා ඔච්චර දෙයක් කළා නම් ඔයා හිතන්න මේකෙන් වැඩ ගන්න පුළුවන් ලොවෙත්. හරි. ඒක අවිවාදයෙන් අපි පිළිගන්න ඕනේ. ට්‍රිලියන 2 ගානක පැරාමීටර්ස් තියෙන මොඩල් එකක් try කරලා බලන්න ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මට මේ පොඩි නිකන් වීඩියෝ එකක් තමයි කරන්න ඕනේ මේම එක රිලීස් කරලා තියෙනවා. ඉතින් මේක යූස් කරන්න කියලා. ඉතින් ඉස්සරහට මේකෙන් තව එක සිස්ටම් හදන ගැන වීඩියෝස් දාන්න. ඇත්තටම මම දැන් මගේ channel එකේ වීඩියෝස් ගොඩාක් දාලා තියෙනවා. එක එක নানা ප්‍රකාරයේ සිස්ටම් හදන ඒවා. දැන් ඇත්තටම මට හදන්න අයිඩියාස් උත් නැහැ. ඒ කියන්නේ මම දන්න හැමදේම දාලා ඉවරයි. ඉතින් බලමු ඉස්සරහට තව මොන හරි අයිඩියාස් ආවොත් මම හදන්න. හරි. තව එකක් තියෙනවා මේගොල්ලන්ගේ කෝඩ කියලා. හරි. ඔයාලට පේනවා ඇති මෙතන කෝඩ කියලා තියෙනවා. මේකෙන් අපිට පුළුවන් GitHub එක link කරලා GitHub එකේ කෙලින්ම මේකෙන් push කරන්න. හරි. මෙතන ඔයාලට පේනවා ඇති connect to GitHub කියලා තියෙනවා. මෙතනින් කෙලින්ම connect කරලා GitHub එකට අපිට මෙතනින් කෝඩ් කරලා මේවා කරන්න පුළුවන්. හරි. ඉතින් ඒකත් හොඳයි. මේගොල්ලන්ගේ ඒ feature එකත් try කරලා බලන්න. හරි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, නගින් එන්න. ජය වේවා.